ඔන්න පුතා තවත් ජ්‍යාමිතිය ගානකින් අපි හම් වෙලා ඉන්නවා. right? සුපුරුදු විදිහටම වීඩියෝ එක පෝස්ට් කරන්න, ගාන ටග් ගාලා, ඔයා මනෝමය හරි කමන්න ටග් ගාලා හදලා උත්තරේ ගන්න. ඊට පස්සේ බලන්න ගාන නිවැරදිද කියලා බලා ගන්න, වීඩියෝ කන්ටිනියු කරගන්න. right? හරි. ඔන්න බලමු ගාන. කේන්ද්‍රයේ ඕවන වෘත්තයේ QPR සමානයි 70යි. කවුද QPR? මෙන්න මෙයා. 70යි. okay. දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. හරි? කතන්දරේ මොකද්ද? right? අප හැම ගානකම පුතේ ඒ ගානට අදාළ තියරි කොටස් ටික, සිද්ධාන්ත කොටස් ටික මම මතක් කරලා දෙනවා. හරි? මොකද අඩුම මේ කියන්නේ මැත්ස් කියන මේ මැත්ස් කියන සබ්ජෙක්ට් එක ගත්තොත් එහෙම ඕල් මැත්ස් කියන එක හැමෝටම ඒකක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හැමෝටම S පාස් එක ගන්න පුළුවන්. right? ඒක අවිවාදාත්මකයි. හරි? S පාස් එක හැමෝටම ගන්න පුළුවන්. එහෙම තමයි පේපර් එක තියෙන්නේ. කවුරු කොහොම කෙසේ කීවත්. right? හරි. එහෙනම් මම නෑ තියරි කොටස් ටික පොඩ්ඩක් මතක් කරන්නම්. පළවෙනි එක තමයි වෘත්තයක් ගත්තොත් එහෙම හරි? කේන්ද්‍රයක් තියෙනවා. මම මෙහෙම ගන්නම්කෝ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. කෙලි මෙහෙම පැහැදිලි කරන්න ඔයාලට. හරි. අනිත් වීඩියෝස් ටිකත් ඔයා බලනවා නම් ඒකෙත් මම පැහැදිලි කරලා තියෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා කියන්නේ මොකද්ද පුතා? එකම ලක්ෂයකින් පටන් අරන් තියෙනවා. එකම ලක්ෂයකින් පටන් අරන් තියෙනවා. ඔන්න ඒ කෝණ සියල්ලක්ම සමානයි. හරිද? right. ඊට පස්සේ එතනින්ම හැදෙන කේන්ද්‍රය ආපාදිත කෝණය. අන්න ඒ කේන්ද්‍රය ආපාදිත කෝණය මේ x වගේ දෙගුණයක් වෙනවා. හරිද? එහෙනම් දෙගුණයක් වෙනවා නම් පුතේ මෙයා 70යි නම් x කීයද? 140යි. එහෙනම් x කියන්නේ දෙවරක් 70ට නේද? එහෙනම් x සමානයි 140යි. වැඩේ හරිද? right. ඊළඟ කතන්දරේ මොකද්ද? ඊළඟ කතන්දරේ තමයි පුතා ඔයාට ඕනේ නම් මෙන්න මෙයා. කවුද මේ? සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණේ තියෙන කතන්දරේ මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණේ තියෙන පුතේ මෙන්න මෙහෙම ලස්සන කතන්දරයක්. මොකද්ද? සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. හරිද? right. එහෙනම් මෙයා x නම් පුතේ මෙයත් x. මෙයා y නම් මෙයත් y. එහෙනම් මේ බලන්නකෝ. ඔයා දන්නවා O කියන්නේ කේන්ද්‍රය කියලා. දීලා තියෙනවා. එහෙනම් Q කියන්නේ O සිට Q කියන්නේ අරය. O සිට R කියන්නේ අරය. එකම වෘත්තයේ අරයන් ගොඩක් තියෙන්න බෑනේ පුතා. එහෙනම් අරයන් තියෙන එකම අරයනේ. එහෙනම් මේ දෙන්න සමානයි. නේ? ඒ දෙන්න සමානයි නම් මෙයා y එහෙනම් මෙයත් y. කතන්දරේ තේරුණාද? right. එහෙනම් උත්තරේ ගමු ශනිකව. එහෙනම් y ධන y මේ කෝණ දෙක. ඊළඟට x නේ. හරි x කියන්නේ කීයද පුතේ? 140යි. සමාන වෙනවා 180ට. right. එහෙනම් ඇයි ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු වෙන නිසා. එහෙනම් y ධන y කියලා කියන්නේ පුතා 2y 140 එහා පැත්තට යනවා. ඍණ 140යි. එහෙනම් 2y සමානයි 180 140ක් ගියන් කීයද? 40යි. දැන් y ගේ සංගුණකයේ 2යි පුතේ. ඒ නිසා අපි 2කින් බෙදනවා. හරි? ගුණ වීමේ ප්‍රතිලෝමයේ බෙදීමනේ. හරි. එහෙනම් 2ට 2 කැපෙනවා. y සමානයි 40 බෙදීම 2 20යි. ඔන්න පුතා අපි ලකුණු ටික අරගත්තා. එහෙනම් මේක හරිනම් ලකුණු එකක් හම්බ වෙනවා. මෙයා හරිනම් තවත් ලකුණක් හම්බ වෙනවා. ඔය දෙකම හරිනම් ඔයාට හම්බ වෙන ලකුණු දෙකක්.